සන්ධ්‍යාවක් සියදුරටම මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සේර වගාව ගැන. සේර වගාවේදී තල 23ක් 24ක් වගේ තියෙනවා. තාම මේ වගාවේ ආරම්භය හොඳට පැල වෙලා තියෙනවා. මේකට ආරම්භයේදී පස් මිශ්‍රණය හදාගෙන පැල කරගත්තට පස්සේ පොහොර භාවිතයක් අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් හොඳට මේ විදිහට පැල වෙනවා. සතියකට දෙකකට කලින් පැල කරපුවා මේ ටික. දැන් මේ සතියක් වෙන පැල ටික. එතකොට සේර වගාව කොහොමද කරන්නේ, කොහොමද ආදායම් ලැබෙන්නේ, කොහොමද කරන්නේ කියන සම්බන්ධව මම ඉදිරි වීඩියෝ එකේදී කොහොමද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කිසිම පස් මිශ්‍රණය හදාගත්තට පස්සේ කිසිම පොහොරක් දමන්න ඕනේ නැහැ. එතකොට මේක මළු වල වගා කරන්න ගොඩක්ම හේතුව තමයි වගා මළු වල දමද්දී මෙතන පඳුරු වලට පොළොංගු කුණු කටුව වගේ සතුන් පොළවේ වගා කිරීමේදී මේ පඳුරු වස්සට රිංගීමට හැකියාව තියෙනවා. එතකොට ඒ වගාවේදී අස්වැන්න රැලීමේදී කුණ කටුවන්ගෙන් සහ පොළොංගුන්ගෙන් හානිය අවම කරගන්න පුළුවන්. එතකොට අපිට පේන සාමාන්‍ය මේ අස්සට රිංගීම අඩුයි. ඒ වගේම තමයි අපිට ලේසියෙන් සත්තු ඉන්නවද නැද්ද කියලා බලාගන්න හැකියාව තියෙනවා මේ විදිහට වගා මළු තුල වගා කිරීම තුලින්. ඒ වාසිය තමයි මෙතන තියෙන්නේ. නැත්නම් බිම සිටවනවා නම් එහෙම සාර්ථක අස්වැන්න සාර්ථක පළදාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලොකු අවශ්‍යතාවය කාරණයක් තියෙනවා. පොළොංගුන් සහ කුණ කටුවන්ගේ සිදුවන මේ අස්සවල් වල ඉන්න පුළුවන් දෙන්න පුළුවන් පඳුර වර්ධනයේදී පඳුර අස්සේ කුණ කටුවන් සහ පොළොංගු වර්ධනය වෙන්න පුළුවන්. ඒක නිසා වගා මළු වල සිටවල ඉන්න පොළොව සුද්ධ කරලා සතුන් නැති තැනක මේ වගාව කරගෙන යනවා නම් එහෙම පොළොව සම්පූර්ණයෙන් ක්ලීන් කරලා සාමාන්‍යයෙන් එන උවදුරු අවම කරගැනීම හැකියාව තියෙනවා. එතකොට මම ඉදිරි වීඩියෝ එකේදී සේර වගාව සම්බන්ධව වීඩියෝ කරන්න මේ පළවෙනි වීඩියෝ එක සේර වගාව සම්බන්ධව සේර වගාව සේර පැල ටික කොහොමද තැන් තැන් වලට දාන්නේ. තාම පැල වෙච්ච ගමන් පැල වෙන්න දාලා සමහරක් ඒවා මාසෙයි සමහරක් ඒවා සති දෙකයි ඒ විදිහට තියෙන්නේ. මේ මාසෙකට වැඩි මුලින්ම වගාවට ගත්ත පැල පහ මේ තියෙන්නේ. ඒවා හොඳට පඳුරු දාලා තිනවා. ඊට පස්සේ ඒකත් එක්කම දැන් මේ සති දෙකක් වෙනවලු තින්නේ පැල මේ තියෙන්නේ. එතකොට කොහොමද සේර වගාව කරගෙන යන්නේ, කොහොමද ආදායම් ගන්න, කොහොමද සුද්ධ කරන්නේ, ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදී කිසිම සේර කිලෝයක් සාමාන්‍යයෙන් දන්න විදිය තමයි සේර කිලෝ එකක් වෙන්නේ රුපියල් 350ක් වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. එතකොට වැඩිහිටියක් ඔය මස් කඩවල් වලට මස් පිසීම සඳහා සේර භාවිතා කරනවා. ඊට අමතරව සේර පොළ අපි අස්වැන්න විදිහට පාවිච්චි කරන්නේ සේර පොළ සේර තෙල් සිඳීම සඳහා පාවිච්චි කරනවා. එහෙම මොකක් හරි කරන්න පුළුවන් සේර තෙල් වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. තෙල් හිඳගෙන ඉන්න කරනවා නම් එහෙම ප්‍රධානම දේ තමයි සේර වගාවේදී සාමාන්‍ය සේර කිලෝ එකක් රුපියල් 350 වගේ ඉල්ලුමකට යන්නේ. කිසිම පොහොරක් දාන්න ඕනේ නැහැ. ඔය වැවෙනවා.
ඒක තමයි ලොකුම වංශීය අතුරු වගාවක් විදිහට වගාව අතර වාරයේදී සේර පැල ටිකක් දැම්මොත් එම නයිමිරිස් වගාවත් එක්ක වාසියක් තියෙන හේතුව තමයි කෘමි හානි අඩුයි. කෘමීන් එන්නේ නැහැ මේ සේර පැලවල තියෙන සැර සුවඳට පොඩි වුණාම. අනිත් එක තමයි මේක පොළොවේ වවනවට වඩා ප්‍රධානම දේ තමයි බදුන්ගතව වගා කරන්න ඕනේ. හේතුව තමයි මම මුලින් කිව්වා වගේම පොළොංගුන්ගෙන් සහ කුණකටුවන්ගෙන් සිදුවන ඒ කියන්නේ පඳුරු අස්සට එන්න පුළුවන්. පඳුරු ලොකු වෙන්න සාමාන්‍යයෙන් මේට වඩා මේ වගේ 3-4 ගුණයක් තාම මාසෙක වගේ වෙන්නේ. එතකොට මේ වගේ 3-4 ගුණයක් ලොකු වෙනවා. එතකොට ඒකත් එක්ක පඳුරු ලොකු වෙද්දි සතුන්ට ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ වගාවක් සත පහක්වත් වියදම් වෙන්නේ නැති ආදායමක් ගන්න පුළුවන් වගාවක්. මම මේ සම්බන්ධව වීඩියෝ එකක් මේ ටික තව මාසෙකින් දෙකකින් වගේ හරියාකාරව ස්ථානගත කරලා වගාව නයිමිරිස් වගාවත් එක්ක පැල තියෙනවා. ඒවත් එක්ක සම්පූර්ණයෙන්ම වෙන් කරලා හරියාකාරව කොහොමද පැල ස්ථානගත වීම කොහොමද ස්ථානගත කරන්නේ කොහොමද ඒවත් එක්කම ඊළඟ මාසෙදී තව වීඩියෝ එකක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තාම වගාව පටන් ගත්ත ගමන් මේ දැන් තියෙන තත්ත්වය ඊට පස්සේ වගාවෙන් පස්සේ වගාව කරගෙන යන අතරවාරදී ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න අස්වැන්න නිලීමේදී මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු බොහොම ස්තුතියි. ගොඩක් දෙනෙක් මා සමග රැඳිලා ඉන්නවා මේ channel එකත් සමග. ඒ අයට බොහොම ස්තුතියි. ගොඩක් අය සමහරු subscribe කරනවා ඊට පස්සේ unsubscribe කරනවා පැය දෙකකට 3කට පස්සේ. කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. මේකෙදී මම ප්‍රධාන වශයෙන් කරන්න බලාපොරොත්තු අඩු වියදමින් කොහොමද වගාවක් කරන්නේ ආදායමක් ගන්න විදියට රැකියාව කරන ගමන් අමතර ආදායමක් විදියට ආදායමක් ගන්න කියන කාර්ය සම්බන්ධව තමයි මේ වීඩියෝ මාලාව තුලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි.